ඉතින් අනාදත් ආයට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ලස්සනට වඩා වැදගත් වීඩියෝ එකක්. අද කතා කරන්න යන්නේ ඔයාලගේ ස්කින් කෙයාර් රුටින් එකට අත්‍යවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් ගැන. ඒ තමයි niacinamide and hyaluronic acid. එහෙනම් අපි බලමු niacinamide කියන්නේ මොනවද? hyaluronic acid කියන්නේ මොනවද? මේ දෙක කොයිතරම් දුරට ඔයාලගේ ස්කින් කෙයාර් රුටින් එකට ඒ ප්‍රොඩක්ට්ස් වලට ඔයාලට අත්‍යවශ්‍ය වෙනවද කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ ඔයා මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලන කෙනෙක් නම් මම ටියුස් මේ තමයි ටියුස් ලයිෆ්ස්ටයිල් YouTube channel එක. අපි ඉස්සෙල්ලාම niacinamide ගැන කතා කරමු. niacinamide කියලා කියන්නේ vitamin B3 essential එකක්. vitamin B3 කියන එක අපේ ශරීරයේ ඇතුළේ නිෂ්පාදනය වෙන දෙයක් නෙමෙයි. අපි ඒක පිටතින් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ආහාර පාන වලින්, සප්ලිමන්ට් වලින්, ටැබ්ලට් වලින් මේ වගේ විවිධ දේවල් වලින්. හැබැයි මේක හැමෝටම හර විදිහට කරන්න බෑ. ලෝකේ ඩර්මටොලොජිස්ට්ලා විසින් හොයාගන්නවා මේක ඇප්ලිකේෂන් එකක් විදිහට අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද? අන්න ඒක රිසල්ට් එකක් විදිහට තමයි අවසානයේදී niacinamide කියන ඉන්ග්‍රීඩියන්ට් එක ඉන්ක්ලූඩ් වෙලා විවිධ නිෂ්පාදන අපේ වෙළඳපොළට එන්නේ. niacinamide කියලා කියන්නේ අවසානයේදී අපේ ස්කින් එකට ස්කින් එකේ බැරියර් එක ආරක්ෂා කරන්න අත්‍යවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ කියන්නේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක්. අද වෙනකොට niacinamide එකේ විවිධ percentage වලින් ප්‍රොඩක්ට් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් 6%, 10%, එවැගේම 20% මේ වගේ ලොකු percentages වලින් විවිධ ප්‍රොඩක්ට් නිෂ්පාදන වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඉතින් niacinamide අඩංගු විවිධ නිෂ්පාදන වෙළඳපොළට ඇවිල්ලා තියෙනකොට ඔයා කොහොමද හරිම percentage එක ඔයාගේ ස්කින් එකට සිලෙක්ට් කරගන්නේ? වෙළඳපොළට 5%, 10%, 15%, 20% මේ විදිහට විවිධ percentage වලින් niacinamide serums විශේෂයෙන්ම serum ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ serums වලින් මුලින්ම අඩු percentage එකක් ඔයාගේ skin එකට මුලින්ම try out කරලා බලන්න. මොකද අඩු percentage එකක් try කරන්න කියන මේක active ingredient එකක්. මේකෙන් ඔයාගේ skin එකට damage වෙන්නත් පුළුවන්. skin එක barrier එක ප්‍රොටෙක්ට් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ස්කින් එකට වඩා හොඳ රිසල්ට් එකක් දෙන්නත් පුළුවන්. හැබැයි සමහර ස්කින් තියෙනවා sensitive skin, acne skin, acne prone skin, dry to sensitive skin, combination skin මේ වගේ ගොඩාක් ස්කින් ටයිප් වලට සමහර විට percentage එක වැඩි වුණාම ඒව වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අඩු percentage එකකින් හරියන විදිහට මුලින්ම niacinamide serum එකක් use කරන්න try කරන්න. සමහර දේවල් තියෙනවා niacinamide අනිකුත් ඉන්ග්‍රීඩියන්ට් එක්ක ඉන්ක්ලූඩ් වෙලා අඩු percentage එකකින් ඒ serums වල ඉන්ක්ලූඩ් වෙන. ඒ වගේ වලුනොත් ඔයාට niacinamide විතරක් තියෙන serum එකක් use කරනවට වැඩිය හොඳ result එකක් ගන්න පුළුවන් වෙයි. දැන් අපි බලමු මේ serum එකෙන් අපිට හම්බෙන benefits මොනවද කියලා. පළවෙනි එක තමයි ඔයාගේ skin එක හොඳ ග්ලෝ එකක් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම හොඳ ස්කින් එකට ග්ලෝ එකක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇක්නීස් කන්ට්‍රෝල් කරන්න හැකියාවක් තියෙනවා. ඔයාගේ ස්කින් එකේ සන්බර්න් වගේ දේවල් තියෙනවා නම් ඒව නැති කරලා even skin tone එකක් කියනකොට uneven skin tone එකක් තියෙනවා නම් even skin tone එකක් ළඟා කරගන්න හැකියාවක් තියෙනවා ඔයාට මේ niacinamide serum එකෙන්. ඒ වගේම niacinamide වලින් වැඩිපුරම අපේ ස්කින් එකේ තියෙන ඔයාලා දන්නවා කළු ලප. ඒ කියන්නේ ඇක්නීස් වලින් ඇවිල්ලා තියෙන ඩාර්ක් ස්පොට් වගේ දේවල් නැති කරන්න තමයි හැකියාවක් තියෙන්නේ. ඒ කියන්නේ ස්කින් එක ඊවන් කරන්න. uneven skin tone එක even කරලා ඔයාගේ skin tone එකට හොඳ glow එකක් ඒ වගේම dullness එක නැති කරලා හොඳ glow up එකක් glow look එකක් ලබා දෙන්න තමයි niacinamide serum එකට වැඩිපුර හැකියාවක් තියෙන කියන එක හොඳට මතක තියාගන්න. niacinamide serum එකක් use කරන්න පුළුවන් ඔයාගේ මූණට විතරද නෑ. ඔයාගේ අත් දෙකට, කකුල් දෙකට, ඒ කියන්නේ දනිස් වලට මේ අත්වල මෙන්න මේ වගේ
දේවල් කළු වෙලා තියෙනවා කියනවා බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් වගේ යූස් කරලා තියෙනවා නම් ඒ වගේම ඔයා normally අන්න ඒ ප්‍රදේශය එහෙම කළුයි නම් ඔයාට පුළුවන් niacinamide serum එක night එකේදී යූස් කරන්න. ඒ වගේම තමයි niacinamide serum first time යූස් කරන කෙනෙක් නම් හැමදාම කියනවාගේ skin care routine එකට ආව එකතු කරගන්න night time එකට cleanse කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් toner කරලා niacinamide serum එක යූස් කරලා ඔයාගේ moisturizer එකක් තියෙනවා නම් ඒක apply කරන්න. serum එකට පස්සේ තමයි moisturizer එකට යන්නේ. ඉතින් ඒ විදිහට කරලා මුලින්ම ස්කින් එකට හුරු කරගන්න මේ serum එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් day එකට හරි night එකට හරි දෙකටම use කරන්න මේ serum එක. ඉතින් ඔන්න ඔය ටික තමයි niacinamide කියන විශේෂයෙන්ම දැනගන්න ඕනි කාරණාව. හරිම සුළුවෙන් මම ඔයාලට කිව්වේ කියන ඔයාගේ skin care routine එකට ඔයා මේව එකතු කරගන්නවද නැත්ද කියන දේ ගැන ඔයා තීරණය කරන්න ඕනි. ඒක මං කියනවටවත් වීඩියෝස් බලලා කරනවටවත් අනිත් අය කරන හින්දා මං කරනවටවත් ඒ දේවල් කරන්න යන්න එපා. හරිම පරිස්සමට ඔයාගේ රුටීන් එකට මෙයාව ඇඩ් කරගන්න.